Hi guys, අපි අද පොඩි රෝන්දයක් දාන්න යන්න කියලා හැදුවේ. ඇත්තටම අපි කොළඹින් පිටේ ඉන්නේ. දැන් දවස් දෙකක් තුනක් විතරනේ අයියේ. දවස් තුනක් යන ඇවිල්ලා අද තුන්වෙනි දවසේ. ඉතින් අද පොඩ්ඩක් එළියට යන තැන් ටික අපි ඔයාලට ෂෙයා කරගන්න හිතුවා. බලමු අද අපි කොහෙද ඇවිදින්න යන්නේ කියලා. අපේ සුන්දර රෝන්දෙට ඔයත් එන්න. මේ ඔයාට පේන්නේ මේ සීගිරිය හබරන ඉඳලා සීගිරිය යන පාර. ඔයාට පේනවනේ මේ දෙපැත්තේ පට්ටම කැලේ කියලා. මේ අපි මේ ඇත්තටම ආවේ මේ එළියට බැස්සෙන් අපිට අපි දෙන්නට පොත් දෙකක් ඕන වුණා. පොතක් ගන්න පුළුවන් ෂොප් එකකින් බුක් ෂොප් එකක ගිහලා අන්තිමට මේ පැත්තට කිට්ටු කඩේකින් අපි ගත්තා. ඊට පස්සේ සීගිරිය යන බෝඩ් එක දැකලා නිකන් හිතුණා අපි සීගිරිය පැත්තට යනවාද කියලා. නිකන් සීගිරිය පැත්තට යන්න මේ චුට්ටක් ගිහින් බලමු දැන් ආපු එකේ කියලා එහෙම. එහෙම යන්න ආවේ දැන් මේ නම් පාරේ මිනිස්සු යනවා පේන වැඩ කරන අය මං හිතන්නේ මේ ඒත් යන්නේ මේ පට්ට කැලේ මේ හවස 5:45 කියන්නේ කරුවලත් එක්කනේ. ඇත්තටම මාර බය හිතුණා මේ මට නම් පර්සනලි බය හිතුණා මේ අලිමිනි මේ මෙතන අයියා ඉන්නම් කියනවා මෙතන අලි මාරු වෙන තැන ඔය ඉතින් එපා වෙනවනේ මේ අලි එකේ මිඩියොත් එහෙම පාර මැද්දේ මේ වෙනව නේද වැඩ. හැබැයි මාර ලස්සනයි එළියට මාරම ලස්සනයි මේ වයිබ් එක. පේනනේ දෙපැත්තෙම ඝන කැලෑව. ගෙවල් එහෙම මුකුත් නෑ මිනිස්සු හරි අඩුයි. වාහනයක් ඇදලානේ. ඔව්. පේනනේ මෙන්න මේ කැලෑවේ තමයි ඊය හවස 5:45ට විදේශ යනවා. හැබැයි මෙච්චර මේ හරියට වගේ ඇවිල්ලා හරවන් ගියානේ. ඔව්. අනිත් එක අපිට සැකයක් තිබ්බ අපි දැනන් හිටියේ නෑ දැන් ආයෙත් පස්සේ පාරවල යන්න පුළුවන්ද කියලා දන්නෙත් නෑ. ඔව් දැන් අපි හරි ආපු වෙලාවට ගියා නම් එනකොට 7:00 වෙනවා. 8 වෙනවා. ඒ කියන්නේ කොහොමත් කරුවලයි. මං හිතන්නේ ඒ වෙලාවට මේ පාරේ මිනිස්සු කියන නැති කියලා. මොකද මේ බෝඩ් එකකුත් ගහලා තිබ්බ සත්තු මාරු වෙනවා කියලා. එතකොට අනිවාර්යෙන් සත්තු මාරු වෙනවා කියන්නේ ඉතින් රැට මිනිස්සුන්ට යන්න බැහැනේ. මේවා මේ මිනිස්සුන්ට හොඳට හුරුයිනේ. අපි හිතනවානේ කොච්චර අමාරුද කියලා මෙයාලට ඒක සාමාන්‍ය දෙයක්. අනිවාර්යයෙන්ම. දැන් يعني අපිට අලුත් දෙයක් වුණාට එයාලට හොඳට හුරුයි ජීවන රටාව. පයින් ගිහලා දැන් ස්වාමීන් වහන්සේ නමක් මම දැක බයිසිකලේ දෙන්නෙක් නේ. බයිසිකලේ යනවා. එතකොට ෆුට් සයිකල් වලින් යන්නේ ඉස්කෝලේ යන්නේ දුර යන්නේ ෆුට් සයිකල් වලින්. ඉතින් දැන් නම් ගොඩක් තැන්වල ස්කූටි 3 wheel එහෙම තියෙනවා. එතන ටී එකක් තියෙනවා හැරෙන්නේ කොහෙටද? එතන ගහලා ඇති මම හිතන්නේ. සීගිරිය මේ පැත්තට. කො? ඔය තියෙන සීගිරිය කියලා. හොටෙල් සීගිරිය. හොටෙල් සීගිරියනේ. පිදුරංගලට අරහේ. නෑ ඉතින් පිදුරංගල නෙමෙයි අපි සීගිරිය නේ. ඔව්. අපි දැන් මේ සීගිරිය යනවාද මේ හොටෙල් සීගිරිය යනවාද මම දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. ඔව් අපේ දෙන්නගේ සාමාන්‍යයෙන් එහෙම වැඩ තියෙනවා. ගිහිල්ලාම තමයි බලන්නේ. පාර හරියද කියලා දැනගන්නේ අපි කෙලවරටම ගියාට පස්සේ තමයි. ආපහු හරවන් එනවා. ඒ වගේ තමයි කෑම කඩවලුත් ඒත් එහෙමයි. මේ අපිට මම තමයි ගොඩක් හොඳම කඩේ නවත්. ඔව්. ඒ කියන්නේ තියෙන හොඳ කඩ ටික ඔක්කොම පහු කරන් ගිහලා නෑ ඉස්සරහ ෂෝක් කඩයක් තියෙනවා කියලා අන්තිමට මේ අපිට යනකොට කෑම කන්නේ නෑ. වෙන්නේ ඒකයි. අන්තිමට තියෙන මොහොකින් හරි කන්න වෙනවා. ඒක තමයි අපේ තියෙන සුන්දරවත් කියව. Hi guys මේ අපි ඔන්න කිව්ව විදිහටම පාර වරද්දගෙන දිසිලා තුන්සරයක් රවුම් ගහලා ආවා. අද ගොඩක් crowded දවසක්. මේ මාර ලස්සන මේ වටේ පිටේ මේ යන ගමන් අපි ඉන්නේ. මම හිතන් තව කිලෝමීටර් 2-3ක් යන්න තියෙනවා මම දැන් පයි. අපි පාක් කළා පබ්ලික් පාක් එකක් තියෙනවා. ඒක මම හිතන්නේ වාහන 100-200ක් නවත්තන්න පුළුවන්. එතනින් නවත්තලා 150 ටිකට් එක 150යි. එතනින් වාහනේ නවත්තනකොටම 3 wheel එකක් ඇවිල්ලා ඇහුවා මේ ඕන්නම් ගල ගාවටම යන්න පුළුවන් කියලා ඉවරලා.
අපි HQ අනේද අපි චේන්ජ් එකකට මොකද එහෙම ගිහින් වැඩක් නැහැ. එහෙම ගිහින් වැඩක් නැහැ. මේ වගේ තැනක ඇවිල්ලා ඇත්තටම පොඩ්ඩක් වයින් ගිහිල්ලා ඒ එන්ජොයි feeling කරන්න එක පුළුවන් ගන්න වෙන්න ඕනේ, ෆීල් එක ගන්න ඕනේ. hey guys මේ අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ටිකට් එකක් 120ක් වෙනවා ලෝකල්ස්ලට නේද? ඔව්. ෆොරිනර්ස්ලගේ ටිකට්ස් ප්‍රයිස් එක නම් දන්නේ නැහැ, අපි ඇහුවේ නැහැ. ඔව්. ලෝකල් 120යි, පොඩි අයට රුපියල් 60යි මම හිතන්නේ බාගි ටිකට් එක. අනිත් එක ID එක අරන් ඉන්න. මම හිතන්නේ මෙතනින් ඉස්සරහටත් තව මීටර් 800ක් විතර වගේ මං හිතන්නේ සීගිරි ගලගාවට යන්න තියෙන්නේ. ටිකක් තද පෑවිල්ලක් වගේ තියෙන්නේ. හැබැයි ඊයේ මේ පෙරේද හයියම වැස්සා. ඒකත් එක්ක සමහර තැන්වල පාරවල වතුර පිරලා තිබ්බා. හැබැයි ඩ්‍රයි කන්ඩිෂන් එකක් තමයි තියෙන්නේ. මට කැතුව ID එක අරන් ඉන්න අපිනුත් ID එක ඉල්ලුවා. අපි සමහරට මෙයා ෆොරින කෙනෙක් වගේ පේනවත් දන්නේ නැහැ. මගේ ID එක විතරක් තිබ්බ මෙයා ලීගල් එකේ ගෙනාවේ නැහැ. මට ID එකේ නම්බර් එකක් මතක නැහැ. ඒ වුණාට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වුණාට ඔයාලා එනවා නම් අනිවාර්යයෙන් ID එක ළඟ තියාගන්න. ID එක ළඟ තියාගන්න. බකමුණා ඉන්නවා ඔයා වගේ කෙනෙක්. ඇහැටුල්ලා ඉන්නවා. සිල්බාබ්. මේකේ සීගිරි පරිශාවර දෙකේ සත්ව හා ශාක කිහිපයක්. අලියා ඉන්නවා, කබැල්ලෑවා ඉන්නවා. මම හිතන්නේ අද මාර ක්‍රවුඩඩ් දවසක් ඉස්කෝල නිවාඩු හින්දා වෙන්න පුළුවන්. සහලු අවුරුදු නිවාඩුවත් එක්ක මම හිතන්නේ මිනිස්සු ගොඩක් ඇවිල්ලා ඉන්නේ. සෑහෙන පිරිසක් ඉන්නවා මේ අතරම මාර අපි එඩිට් බැස්ස වෙලාවත් එක්ක මම හිතන්නේ දැන් වෙලාව කීයට ඇද්දයි 1:45 කියන මාර අවුවක් තියෙන වෙලාවක්. අවුව සරයි මම දන්නේ මට නම් ඒකේ වෙනම අතල් එකක් තියෙනවා මේ මෙයාට පොඩ්ඩක් අවුව ටිකක් අමාරුයි ටිකක් කියලා යනකොට එයාට මහන්සි anyway කොහමද අපි මම හිතන්නේ සිංහකට ගාවටම ඇවිල්ලා ඉන්නේ එතනින් ඊට පස්සේ ගෙලින් උඩට නගින්න තියෙන්නේ මේ හරිය තමයි පොඩ්ඩක් රෙස්ටරන්ට් ගස්කොලන් තියෙන ලස්සන පරිසරයක් තියෙන අතර මේ හරිය මෙතනින් පස්සේ මම හිතන්නේ මට මතක විදිහට මම අවුරුදු ගානකින් අපි ආවේ. ඔව් ගොඩ කාලෙකින්. අපි දැන් ඇමරිකාවට පස්සේ ඇත්තටම අපිට සීගිරිය එන්න හම්බුන්නේ නැහැ ෆස්ට් ටයිම්. ඊට කලින් ආවේ. ඉස්කෝලේ යන කාලවල ඒ කාලවල ආවේ. ඊට පස්සේ ගොඩක් කාලයකට පස්සේ තමයි මේ විද්‍යාවෙන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ උඩට යනකොට අපිට වීඩියෝස් ගන්න බැරි වෙයි මේ අපහසුකම් එකක් නෑ අනිත් එක තමයි මේ ඔව් එකක් දැනගත්ත ඒක ඩිස්ටර්බ් වෙනවා කියලා අපිට හිතුණා සමහර වෙලාව ෆෝන් එකක් තරම් ওই තැන් වල යන්න ගියාම පොඩ්ඩක් ඩිස්ටර්බ් කියලා හිතුණා. ඉතින් අපි හිතුවා මෙතනින් උඩට අපි වීඩියෝ කරන්නේ නැහැ කියලා. එහෙනම් අපේ වීඩියෝ එක දැනට මෙතනින් ඉවරයි. ඊට පස්සේ තව පල්ලෙහා ලස්සන දේවල් මොන හරි තිබුණොත් අපි ටිකක් ඇඩ් කරන්න වීඩියෝ කරලා වොයිස් නැතුව. හරි thank you so much අද අපිට එකතු වුණාට විශේෂයෙන්ම මේ වගේ සීගිරිය වගේ ලොකේෂන් එකකට ඔයා එන්න ඕනේ. මේකේ දැන් අපේ දින අතරම පෞරාණික දේවල් හරිම ලස්සනයි. මේකේ වෙනම වයිබ් එකක්. වෙනම අන්න හරි. වෙනමම ආර්ට් එකක් වෙනම වයිබ් එකක්. අනිත් එක මේකේ තියෙන දේවල් නිර්මාණ ගත්තාම ඇත්තටම හරිම අපූර්ව නිර්මාණ අපිට ඉගෙන දැන් කාලේ කොහොමද කරන්න කියලා හිතන්නත් බැරි මට්ටමේ දවාට වෙනවා. අපිට පිටිපස්සෙන් තියෙන මේ බිත්ති එතකොට ලොකු බැමි මේවා ලොකු ගල් වලින් හදලා තියෙන්නේ. මම හිතන්නේ මිනිස්සුන්ට උස්සන්න බැරි මට්ටමේ ගල්. මේවා කොහොමද කරේ කියන එක අතරත් ප්‍රශ්නයක්.
anyway කොහමද ඒකට ආදරය කරන කෙනෙක් නම් සීගිරිය ගැන අනිවාර්යෙන් ඉන්න ඕන තරක් මම හිතන්නේ සීගිරිය ගැන වැඩි අපිට කතා කරන්න දෙයක් නෑ ඔයගොල්ලෝ හැමෝම අපිට හැමෝම ඇවිල්ලා තින්නේ සාමාන්‍ය ඕනම කෙනෙක් අනිවාර්යෙන්. අපිට ඉතින් හරි, අපිට ඕන උනේ අතර අපි ආගිය දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් හරි එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. එහෙනම් ඒ වෙනකම් අපි ගිහින් එන්නම්. අපි subscribe කරන්න, like කරන්න, share කරන්න. වීඩියෝස් හොඳයි නම් අනිත් අයට බලන්න share කරන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ අදහස් ඔක්කොම ඔයගොල්ලෝ කියපු තැන් ඔයගොල්ලෝ දකපු දේවල් අපිත් එක්ක ෂෙයා කරන්න කමෙන්ට් කරලා අපි ඒවට රිප්ලයි කරන්න. එහෙනම් ඊළඟ Thank you so වීඩියෝ much වීඩියෝ එක බලුවට. අනිවාර්යෙන්ම හැමෝටම සුබ දවසක්. ඒ වගේම ජය වේවා. ජය වේවා. Two souls. One story.